අපි 2011 තමයි නීම් ටීම් එක පටන් ගත්තේ. ඉතින් දන්සත් සංස්කෘතියට අපි කල දන්සල කියන එක අපි ඉන්ට්‍රොඩියුස් කරා. මොනවද මේ ෆන්ඩමෙන්ටල්ස් කොහොමද මොනවද ඒවට පාදක වුණේ? මේ ඩයිවර්ට් කරොත් වතුර පාරක් මෙහෙන් යන වතුර පාර තව පැත්තකින් යන ඩයිවර්ට් කරොත් අපි ඒ වැරදි වැඩක් කරන්නේ. මොකද අපි ගොඩාක් දේවල් මේ හදනවානේ, ඩොකියුමන්ට්ස් හදනවා, ඒක ගැන කතා කරනවා. ඇත්තටම ඇක්ෂන් එකක් ගන්න එකනේ අපේ අඩුව. අයිබෝන් අපි කතා කරපු පොඩ්කාස්ට් වල කතා කරපු ඒවට අමතරව ඒ වගේම තවත් ටිකක් විශේෂ දෙයක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආකිටෙක්ට් තිලින. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. මේ එතකොට තිලින අද අපි කතා කරන්නේ ටිකක් අපිට ළඟදී අපිට හොඳ අත්දැකීමකුත් තියෙනවා. ඩිට්ටා සුළු කිලෝමීටරවත් එක්ක අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රයට ආකිටෙක්ට්ස්ලා විදිහට සම්බන්ධය විදිහට අපිවම ප්‍රශ්න කරගත යුතු සිදුවීම් කීපයක්ම අපි දැක්කා ඒකෙදි. ඒ කියන්නේ ඒ සුළු කුණාටුවත් එක්ක වෙච්ච දේවල් ගොඩනැගිලි කඩා වැටුණු විදිය සමහර වෙලාවට ඒ දුසුදුසු විදියට ඉදි කරලා තිබුණ ගොඩනැගිලි වලින් වෙලා තිබුණ හානිය වගේ දේවල් එක්ක දැක්කහම මේ දේවල් ඉදිරියට නොවෙන්න එහෙම නැත්නම් මේ දේවල් හරි විදියට කළමනාකරණය කරගන්නේ කොහොමද අපි? ලෝකේ කොහොමද මේ දේවල් කළමනාකරණය කරගෙන තියෙන්නේ? වගේ දේවල් ගැන අපිවම ප්‍රශ්න කරගෙන අපි ඉදිරිය සැලසුම් කරගන්න ඕනේ කියන දේ මම හිතන්නේ ගොඩක් දැනුණ කාලයක් පහුගිය කාලේ. ඉතින් ඕගොල්ලෝ ලොකු වැඩ ටිකක් කරගෙන යනවා. නීම් ටීම් අපි පොඩක් කතා කරමු කොහොමද මොකද්ද මේ නීම් ටීම් කියන්නේ, කොහොමද මේ නම හැදුනේ, මොකද්ද මේකෙන් වෙන්නේ? පොඩි හැඳින්වීමක් කරමු. මොකද්ද මේ නීම් ටීම් කියන්නේ? නීම් ටීම් කියන්නේ නදුන් අපි 2011 තමයි නීම් ටීම් එක පටන් ගත්තේ. අපි මම එතකොට ආකිටෙක්චර් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට අපි ස්ටුඩන්ට්ස්ලා විදිහට ඒ කාලේ අපි බිල්ඩින් ඩිසයින් කරද්දී ඒ වගේම අපි කැලේ ගමන් මේ ට්‍රිප් එහෙම යද්දී අපි හිතන දෙයක් තමයි අපි මේ කැලේට ආවහම මාර විදිහට අපිට මේ ඇඟට පහසුයි, අපි මේ හරි ආසයි පරිසරයට. මේ ටවුන් එකකට ගියාම අපි මේක දැනෙන්නේ නැහැ. හැබැයි ඇයි මේ අපි ජීවත් වෙන තැන් ටික අර වගේ හොඳ පරිසරයක් අපිට ටවුන් එකේ හදාගන්න බැයිද වගේ ඔය වගේ ගොඩාක් දේවල් අපි ඉතින් ඒ දවස්වල ඉතින් කතා කරනවා. අපි ඉතින් අපි ස්ටුඩන්ට්ස්ලා විදිහට අපි ගොඩාක් එහෙම බරපතලක් නැහැ, අපිට ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒ දේවල් කතා කර හිටියා ඉතින් ඔය අවුරුදු ගානක් තිස්සේ. ඉතින් 2011 වෙද්දී අපි නිකන් හිතුවා අපිට අපි පොඩ්ඩක් ස්ට්‍රක්චර් එකක් හදාගත්තොත් හොඳයි කියලා. අපි මේ කරන වැඩ ටිකක් එෆෙක්ටිව් විදිහකට කරන්න. ඉතින් ඒකට එතකොට අපි ආකිටෙක්චර් ස්කූල් එකේ මම එතකොට 6th year හිටියේ. එතකොට අපි මායි තව අපි වගේ මම වගේ හිතන තව කීප දෙනෙක් එකතු කරගෙන අපි පොඩි නීම් ටීම් කියලා නමක් දාගෙන අපි හදාගත්ත පොඩි එකතුවක්. ඒක නිකන් යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා හදාගත්ත එකක්. ඒකේ හයිරාකි එකක් මොකුත් නැහැ. එතකොට තව දෙයක් කියන්න ඕන, නීම් ටීම් කියන නම දැම්මේ අපේ එතකොට අපිත් එක්කම අපි අපේ ගුරුවරේ ටීචර් කෙනෙක් ශයන් කුමාර දාස් කියන ආකිටෙක්ට් තමයි ඒකට නම දැම්මේ. එතකොට අපි එයාත් එක්කත් ගොඩක් අපි මේ එකතුයි. අපේ ගුරුවරයෙක් වගේම අපේ යාළුවෙක් වගේ. ඉතින් එයා තමයි අපේ නීම් ටීම් කියන නම දැම්මේ. අපේ ඉතිහාසය කතා කරද්දී. එතකොට නීම් ටීම් එකේ මුලින්ම අපි කරන්න ගත්තේ මේ කොහොඹ පැල අපි වෙසක් එකට නොමිලේ දන්සලක් විදිහට දුන්නා. එතකොට ඒකෙන් තමයි පටන් ගත්තේ. එතකොට මේ කොහොඹ පැලේ තෝරාගත්තේ ඇයි කියන එක ගත්තාම ඒ දවස්වල අපි හිතුවා මේ කොහොඹ පැලේ අපි ගොඩක් නිකන් කියවලා බලද්දී අපි තේරුණා කොහොඹ පැලේ කියන එක ගොඩක් වටිනා ගහක් කියන එක. කොහොඹ කියන එක. එතකොට ඒකේ ඇටේ ඉඳන් මුල් වල ඉඳන් පොත්තේ ඉඳන් කොළවල හැම දෙයකම ගොඩක් වටිනාකමක් තියෙන, ඖෂධීය වටිනාකමක් තියෙන, ඒ වගේම වතුර නැතුව වුණත් මේ ගොඩක් ඩ්‍රයි සීසන් වල වුණත් සර්වයිව් වෙන්න පුළුවන් ගහක් විදියට. ඉතින් අපි කොහෙන් හරි එක දෙයකින් පටන් ගන්න ඕන කියන තැනත් අපේ තිබ්බ ගොඩාක් දේවල් කරන්න යන්නේ නැතුව. එතකොට නීම් කියන ඒ කියන්නේ නීම් කියන්නේ කොහොඹ ගහට කියන තව නමක් නීම්. ඒකට මාගෝසා කියලා කියනවා. එතකොට වෙම්බු කියලා කියනවා දෙමළේ. එතකොට ඉංග්‍රීසියෙන් නීම් කියන එකත් එක්ක අපි නීම් ටීම් කියන
නම දාගත්තා. ඉතින් ඒකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් අපි 2011 ඉඳන් අපි හැම වෙසක් එකටම පැල දන්සලක් දෙනවා. ගොඩක් වෙලාවට නුවර තමයි පැල දන්සල දෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි ක්‍රිස්මස් වලටත් දන්සලක් දෙන්න ගත්තා. මොකද අපේ රටේ තියෙන සංස්කෘතියේ කැලලක් වෙලා තියෙනවා මේ දන්සල් දෙන එක. සංසාධනය දන්සල්. ඉතින් දන්සල් සංස්කෘතියට අපි පැල දන්සල කියන එක අපි ඉන්ට්‍රොඩියුස් කරා. එතකොට ඊට පස්සේ අපි පටන් ඒක කරාට පස්සේ තව කට්ටියකට එන්න ගත්තා. ඒක තව දන්සල් සමහර තැන්වල අපි දැක්කා. ඉතින් අපිට ඒක ගොඩක් සන්තෝෂයි. අපි දැන් මේක අවුරුදු 15ක් තිස්සේ මේ කරගෙන එනවා. දන්සල් දෙන එක, පැල දන්සල් දෙන එක. ඉතින් ඒක පොඩි සංස්කෘතියකුත් වෙලා තියෙනවා මේ එක මට්ටමක. එතකොට තව අපි මේ පැල හිටවන එකත් කරනවා පොඩි ස්කේල් එකේ. එතකොට එහෙම තමයි අපි ආවේ. දැන් ඊට පස්සේ අපි ඇත්තටම මේ ඊළඟ අපි දැන් මේ දැන් අවුරුද්දක විතර ඉඳලා කරන වැඩේ තමයි අපි දැන් මේ ඊට පස්සේ අපි කතා කරන්න තියෙන ඉතින් ඒකට මුල හැදුනේ ඔය අවුරුදු 14ක් 13ක් 14ක් තිස්සේ කරගෙන ආව දේ තමයි ඒකේ ෆවුන්ඩේෂන් එක උනේ. ඒ කාලේ අපි නිකම්ම පැල හිටේවා නෙමෙයි, අපි ගොඩක් හිතුවා ඒක මොන වගේ ගස්ද හිටවන්න ඕන. ආවේනික ගස්, එතකොට මොන හරි ගෙඩියක් කඩාගෙන කන්න පුළුවන් ගස්ද හිටවන්න ඕන කියලා හිතුවා. ඒ කියන්නේ නැත්තම් මල් පැල අපි හිතමු අපි මොන හරි එක්සොටික් ප්ලාන්ට්ස් තියෙනවානේ. එතකොට මේ වෙන රටවල් වලින් ගෙනාපු ලස්සනට හිටවන පැල තියෙනවා. ඉතින් ඒවා අපිට මුලදිම තේරුණා අපිට ඒවා අච්චර හොඳ නෑ කියලා පරිසර පද්ධතියකට. එතකොට ඒවා අයින් කරලා අපි ලංකාවෙම ගස් හිටවන්න try කරා. එතකොට ඒකෙනුත් අපි කාලයක් යද්දි තේරුණ දේවල් ටිකක් තියෙනවා. මේ ලංකාවට ආවේනික වඳ වීගෙන යන වගේ ශාක ඊටත් වඩා වැදගත් රැකගන්න එක කියලා. ඉතින් දැන් මේ අද මේ එක්සිබිෂන් එකත් එක්ක ඊයේ අපි එලි දක්වපු පොතේ තියෙන දේවල් වලට එන්න ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදුනා නීම් ටීම් එකත් එක්ක අවුරුදු 15ක් තිස්සේ. අපි එතෙට එමු. ඒ කියන්නේ මේ SLA එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය සහ WMPS එක නේද? WNPS WMPS කියන්නේ මොකද්ද? Wildlife and Nature Protection Society. WMPS එක SLA එකයි එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ වැඩ ටිකක් මං හිතන්නේ කරන්න සැලසුම් කරගෙන යනවා. ප්‍රකාශනයක් එළු දැක්වුවා. අපි පොඩ්ඩක් ඒක ගැනත් කතා කරමු. මොකද්ද මේ කරන්න යන්නේ සහ මේ වෙලාවේ කරමින් ඉන්නේ කියන එක. ඕනද? දෙකට WNPS එක ගැන අපි Wildlife and Nature Protection Society එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම්. එයාලා 1800 ගණන් වල තමයි එයාලා පටන් අරන් තියෙන්නේ ඒ සොසයිටි එක. එතකොට දැන් අවුරුදු 100ටත් වඩා 130 ගානක ඉතිහාසයක් තියෙන ගොඩාක් ලංකාවේ ඔය විල්පත්තු යාල වගේ නැෂනල් පාර්ක්ස් මේ ප්‍රොටෙක්ටඩ් ඒරියාස් විදියට නම් කරන්න පවා ඒ වගේ ඉඳන් ගොඩාක් දේවල් පරිසරය ලංකාවේ මේ පරිසරයත් එක්ක දේවල් ගොඩක් කරපු සොසයිටි එකක් තමයි WNPS කියලා කියන්නේ. එතකොට එයාලා ගොඩාක් එයාලත් එක්ක මේ ඉන්නවා යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලා, ලෙක්චරර්ස්ලා, යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා, එතකොට තව මේ එන්වයරන්මන්ට් එකත් එක්ක වැඩ කරන ඇක්ටිවිස්ට්ලා, ඒ වගේම ආකිටෙක්ට්ස්ලා, තව මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට සම්බන්ධ කට්ටිය පවා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එයාලා ගොඩාක් වැඩ කොටසක් කරන ගොඩක් පැෂනේට්ලි අර ආසාවේ වැඩේට බැහැලා කියලා අපි කියන්නේ. බැහැලම මේ පරිසරයට ආදරය කරන කට්ටියක් එතන ඉන්නවා. ඉතින් එතකොට අපේ SLI එක ගත්තොත් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස් ගත්තොත් අපි අපේ තියෙන එක්ස්පර්ටීස් එක තමයි බිල්ඩින්ග්ස් හදන එක, කන්ස්ට්‍රක්ෂන් කියන එක. එතකොට අපි හිතුවා නීම් ටීම් එකේ ඉන්නේ ආකිටෙක්ට්ස් ඇත්තටම ගත්තාම අපි නීම් ටීම් කියලා හදාගත්තෙත් අපි ආකිටෙක්ට්ස් කට්ටිය. එතකොට ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස් එකෙත් අපේ තියෙන මේන් මේ ස්ට්‍රෙන්ත් එක තමයි අපි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලීඩින් ඉන්ස්ටිටියුට් එක. එතකොට අපිට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධයෙන්. අපි මොකක්ද අපි ගන්න ඩිරෙක්ෂන් එක ඉන්ස්ටිටියුට් එකක් විදිහට, අපි ප්‍රොෆෙෂනල් බොඩි එකක් විදිහට, ඒ වගේම රටක් විදිහට මේ තියෙන ප්‍රශ්න අඳුරගෙන කොහොමද අපි සස්ටේනබල් මේ විදිහකට අපි මේ ඉන්ඩස්ට්‍රි එක ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියන එක අපි
අපේ වගකීමක් තියෙනවා ඉන්ස්ටිටියුට් එකක් විදියට. ඉතින් ඒක ඔය දේවල් ටික අපි බලපුවාම අපිට තේරුණා මේ WNPS එකයි SLI එකයි නීම් ටීම් එකයි එකතු වුණොත් අපිට මේ ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද අපි ආකිටෙක්චර් විදියට අපි දන්නේ මේ පරිසර පද්ධතියක් ගැන අපි ස්ටඩි කරලා අපි එක්ස්පර්ට්ස්ලා නෙවෙයි. එතකොට WNPS එකේ තියෙන රිසර්ච් කරන කට්ටිය සමහරලාට කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවල් ගොඩාක් පරතරට දන්නේ නැහැ. එතකොට අපි මේක එකතු කරන්න මේ යන්නේ බ්‍රිජ් එකක් හදන්න යන්නේ. හදලා තියෙන්නේ. ඒක තමයි මේ අපේ පළවෙනි ස්ටෙප් එක තිබ්බේ. එතකොට මේ ඒකෙදි අපි එකට ෆ්‍රේම්වර්ක් එකක් හදාගත්තා. අපි වැඩ කරන්නේ කොහොමද කියලා ෆ්‍රේම්වර්ක් එකක් හදාගත්තා එකතු වෙලා. ඒ වගේම පරිසර පද්ධතියක් අඳුරගෙන ඒකේ තියෙන දේවල් ප්‍රොටෙක්ට් කරගන්න ගමන් මේ කන්ස්ට්‍රක්ෂන් කියන එක වෙන්න අරින්නේ කොහොමද කියලා අපි ෆ්‍රේම්වර්ක් එක හදාගත්ත මුලින්ම. එතකොට ඒක තමයි අපි ඊයේ ඒක එලි දැක්ුවේ. ඔව් මම හිතන්නේ ඒකේ ඕගොල්ලෝ ෆන්ඩමෙන්ටල්ස් 9ක් එලි දක්වලා තිබුණා. අපි පොඩ්ඩක් ඒක ගැනත් කතා කරමු. මොනවද මේ ෆන්ඩමෙන්ටල්ස් කොහොමද මොනවද ඒවට පාදක උනේ? ඒ කියන්නේ උදාහරණයක් එක්ක වගේ පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳයි. පැහැදිලි වෙයි අපේ බලන කට්ටියටත් මේ කොහොමද මේ ඇප්ලයි වෙන්නේ, කොහොමද මේක නිර්මාණය වුණේ මේ ෆන්ඩමෙන්ටල්ස් කියන එක. ඇත්තටම මේ ෆන්ඩමෙන්ටල්ස් 9 පළවෙනි 5 අපි ගොඩක් කන්සර්වේෂන් පැත්තට ගොඩක් බර. ඒ කියන්නේ කන්සර්වේෂන් කියන්නේ මේ ෆොරස්ට් කන්සර්වේෂන් කියන පැත්තට ගොඩක් බර කරපු ෆන්ඩමෙන්ටල්ස් පහක් තියෙනවා. ඊට පස්සේ අන්තිම 4 ඇත්තටම ඒක අපි මේ ඇත්තටම ඇක්චුවල් ඇක්ෂන් පැත්තට බර කරපු ෆන්ඩමෙන්ටල්ස් 4ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ අපි ෆෝකස් කරේ මැන්ඩටරි මේ වෙලාවේ කවර් වෙන්නම ඕන. අනිවාර්යෙන් කවර් වෙන්න ඕන ස්ටාර්ට් එකේදී මේ ස්ටාර්ට් එකේදී වගේම ලොන්ග් ටර්ම් අනිවාර්යෙන් කවර් වෙන්න ඕන හැම එකක්ම අපි ස්ටඩි කරලා ඩිස්කස් කරලා බ්‍රේන්ස්ටෝම් කරලා අවුරුද්දක් තිස්සේ කතා කරලා ඩිවලොප් කරපු ෆන්ඩමෙන්ටල්ස් 9ක්. එතකොට ඒවා යටතේ තියෙනවා තව ප්‍රින්සිපල්ස් තියෙනවා. මේ ලිස්ට් එකක් තියෙනවා හැම ෆන්ඩමෙන්ටල් එකේ යටතේ. ඉතින් මේ ඕවරෝල් වගේ ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ අපි එකක් ගත්තොත් අපි කියමු freedom to movement. freedom to natural movement. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට වතුර water ගත්තොත් water කියන එලිමන්ට් එක ඒක nature එකෙන්ම හැදිලා තියෙනවා ගංගා ඇලදොල මෙහෙම move වෙන විදියක් හැදිලා තියෙනවා. එතකොට ඒක අපි human intervention එකකින් ඒක disturb වෙනවා නම් ඒක ගොඩක් දුරට හොඳ නැති වෙන්න පුළුවන්. අපි ඒක nature එකට sensitive වෙලා කරන්නේ නැහැ ගොඩක් වෙලාට. අපි හදන පාලම්, building, developments අපි හරිම on surface එකේ හිතන්නේ ගොඩක් in depth study කරලා එහෙම කරන දේවල් නෙවෙයි. ඉතින් අපි කරන හැම එකක්ම වගේ අඩු වැඩි වශයෙන් හානියක් වෙන දේවල් තමයි අපි කරන්නේ. ඉතින් ඒ අපි බ්ලොක් කරොත් මොකක් හරි නැත්නම් මේ ඩයිවර්ට් කරොත් වතුර පාරක් මෙහෙන් යන වතුර පාර තව පැත්තකින් යන ඩයිවර්ට් කරොත් අපි ඒ වැරදි වැඩක් කරන්නේ. ඉතින් එතකොට පරිසර පද්ධතියේ තියෙන බැලන්ස් එක නැති වෙනවා. එහෙම ඩයිවර්ට් වෙනවා නම් ඒක නැචරලිත් අපි සමහර ගංගා ඩයිවර්ට් වෙන අවස්ථා තියෙනවා. ඒක නැචරලි වුණොත් ඒක කාලයක් තිස්සේ ටික වෙලා එතකොට පරිසර පද්ධතියේ ඒ වතුරත් එක්ක සම්බන්ධ තව පරිසර පද්ධති තියෙනවා. ඒ වගේත් බැලන්ස් එක ඉම්බැලන්ස් වෙන්නේ නැතුව ක්‍රමානුකූලව ඕක වෙන්න ඕන දෙයක්. පරිසරේ නැචරලිම වුණොත්. එතකොට අපි හියුමන් ඉන්ටර්වෙන්ෂන් එකක් එක්ක ඕක කරද්දී අපි සමහරට ඩෑම් එකක් ගහන එකක් වෙන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් පාලමක් ගහද්දී ඒක කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව ඒ වගේ හියුමන් ඇක්ටිවිටීස් නිසා අපි කරන දෙයක් වෙන්න පුළුවන්. එතකොට පතල් හාරන දෙයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් නිසා අපි මේ නැචරල් මූවමන්ට් එක බ්ලොක් කරනවා නම් ඒක වැරද්දක්. ඒ වගේම අපිට අපි කරන දේ කරන්නත් ඕනනේ.
සමස් අපිට ඒක අපි හියුමන් මොනවාරි පාරක් හදන එකක් අපි ඒක හදන්න එපා කියලා වගේ එකක් නෙමෙයි මේ කියන්නේ. ඒක කරද්දී අර පරිසර ඒ ෆ්‍රීඩම් ෆෝ මූව්මන්ට් කියන එක රෙස්පෙක්ට් කරගෙන කොහොමද ඒ දේ කරන්න කියන එක තමයි අපි එකතු වෙලා හිතමු කියලා අපි මේ කියන්නේ. ඒක උදාහරණයක්. එතකොට ඒ වගේ 9ක් ඔය වගේ මේ ගොඩාක් දේවල් අන්තර්ගත ෆන්ඩමෙන්ටල්ස් 9ක් තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට තිලින දැන් ඔගොල්ලෝ ෆන්ඩමෙන්ටල්ස් 9ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ෆන්ඩමෙන්ටල්ස් 9න් කතා කරනවා මේ පරිසරයත් එක්ක කොහොමද අනුබද්ධ වෙලා පරිසරය ආරක්ෂා කරගෙන මේ ඉදිකිරීම කරන්නේ කොහොමද කියන එක ගැන. ඊළඟ අදියර මොකද්ද මේකේ? කොහොමද මේක ප්‍රායෝගිකව අපි යොදාගන්න ඉදිකරද්දී ආකිටෙක්ට්ස්ලා වෙන්න පුළුවන්, ඉදිකිරීම ශාස්ත්‍රයේ අනිත් අය වෙන්න පුළුවන්. කොහොමද මේ දේවල් ප්‍රායෝගිකව අපේ අපි පොඩ් බිල්ඩින් එක ඩිසයින් කරනවා වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් කරනවා වෙන්න පුළුවන්. කොහොමද ඒ ස්ටෙප් එක කොහොමද අපි ගන්න ඊළඟට? ඇත්තටම ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක් නදුන්. ඒක ඇත්තටම දැන් අපි ෆන්ඩමෙන්ටල්ස් 9න් කරේ අපි ඇත්තටම මේ ප්‍රොටෙක්ට් කරගන්න ඕන මොකක්ද කියලා නිකන් අඳුරා ගැනීමක් වගේ තමයි මේකෙන් කරේ. එතකොට ඊට පස්සේ තියෙන්නේ ඇත්තටම මේ ඇක්ෂන් එකට යන එක. ප්‍රායෝගිකව අපි මේක කරන්නේ කොහොමද කියනවා ආපු වැඩේ. මොකද අපි ගොඩාක් දේවල් මේ හදනවානේ, ඩොකියුමන්ට්ස් හදනවා, ඒක ගැන කතා කරනවා. ඇත්තටම ඇක්ෂන් එකක් ගන්න එකනේ අපේ අඩුව. එතකොට අපි මේක මේ ලොකු තියරි බේස් කරගෙන හදපු ෆන්ඩමෙන්ටල්ස් එක ඇක්ෂන් එකට ගෙනියන එක තමයි ඊළඟ ස්ටෙප් එක. එතකොට ඒ ස්ටෙප් එකේදී අපි ඒකත් ගොඩාක් දැන් මේ ලොකු ප්‍රශ්නයක් ඇත්තටම මේ විසඳන්න try කරන්නේ. ඔව්. ඒක නිසා අපි ගොඩාක් හදිසි වෙන්නෙත් නැතුව අපි හිතුවා එන තව අවුරුද්දක් අරගෙන ටූල් කිට්ස් ටිකක් ඩෙවලොප් කරන්න. ඒකට ටූල් කිට්ස් කියන එක මේ ගත්තාම ඒක ඇත්තටම අපි හිතුවා අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මේ ෆීල්ඩ් එකට අපිත් එක්ක වැඩ කරන්න කැමති ආකිටෙක්ට්ස්ලා ටිකක් එකතු කරගෙන එයාලගේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට අපි මේ ෆන්ඩමෙන්ටල්ස් ටික ඇප්ලයි කරමු කියලා. දැන් අපි දැන් පුජ්‍යලිකව මම ඇප්ලයි කරනවා. හැබැයි මේක දැන් අපි පොඩි කට්ටියක් එකතු වෙලා නිකන් වෙනම කර හිටියක දැන් මේ පොඩි ස්ට්‍රක්චර් එකක් කරන්න පුළුවන් විදියක් මේ හදාගෙන එයා තව අලුත් ආකිටෙක්ට්ස් එකතු කරගෙන එයාලගේ ප්‍රොජෙක්ට්ස් වලට මේවා ඇප්ලයි කරන්න මේ බලන්න. ෆන්ඩමෙන්ටල්ස් ටික. එතකොට උදාහරණයක් ගත්තොත් අපි මේ පරිසර පද්ධතියක ආරක්ෂා කරගන්න ඕන දේ අපි දැන් මෙහෙම තේරුම් ගත්තා. ඒක දැන් බිල්ඩින් එකක් එතන හදන්න යන්නේ. එතකොට මේක ආරක්ෂා කරගන්න ගමන් මේ බිල්ඩින් එක හදන්නේ කොහොමද කියලා ඩිසයින් කරන ස්ටේජ් එකේදී මම හිතනවා. එතකොට අපි යාලත් එක්ක වාඩි වෙලා WNPS එකේ ඉන්න එක්ස්පර්ට්ස්ලාත් එකතු කරගෙන අපි ඒ ගැන සාකච්ඡා කරලා ඩෙවලොප් කරනවා ඩිසයින් එක. එතකොට අපි හිතමු අපි සමහර තැනක අපිට ෆවුන්ඩේෂන් එකක් කපන්න ඕනේ කියලා. එතකොට හැබැයි ළඟින් මොකක් හරි අපි හිතමු ගහක් තියෙනවා. ගහ ඒ ෆවුන්ඩේෂන් එකට මෙහෙම කැපුවොත් ඒකේ මුල් ටික කැපෙනවා. එහෙම වුණොත් මුල් රූට් ස්ට්‍රක්චර් එක කැපිලා ගිය ගමන් ගහේ ස්ට්‍රෙන්ත් එක නැති වෙනවා. ඊට පස්සේ ඒක කඩම් වැටෙන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ තැනක රූට් ස්ට්‍රක්චර් එකත් ප්‍රොටෙක්ට් කරගෙන ෆවුන්ඩේෂන් එක කොහොමද යම් ප්‍රමාණයකට වෙනස් කරලා ඒක එතන හාරන එක සිස්ටමැටිකලි හාරලා කොහොමද ගහත් බේරගෙන ෆවුන්ඩේෂන් එකත් දාගන්නේ කියලා වගේ එකක් අපි හිතමු. එතකොට ඒකෙදී ඒ ගන්න ස්ටෙප්ස් ටික අපේ ටූල් කිට් එකේ එක අයිටම් එකක්. ඒ වගේ. එතකොට අපි තව රෙස්පොන්සිබල් කන්ස්ට්‍රක්ෂන් කියලා එකකුත් තියෙනවා ෆන්ඩමෙන්ටල්ස් වල. එතකොට ඒකෙදී අපි එකක් වෙන්න පුළුවන් සයිට් එක එකතු වෙන ඩෙබ්‍රිස් ටික කැඩිලා අයින් වෙන නැත්නම් මේ සිමෙන්ති වතුර ටික අයින් කරන්නේ කොහොමද? ඒ සිමෙන්ති වතුර එහෙම සාමාන්‍යයෙන් මේ නිකම්ම ඩිස්චාර්ජ් කරාම මේ පස්සල තියෙනවා ගොඩක් මයික්‍රෝ ඕගනිසම් තියෙනවා පස්සල. අපි දැන් අර කලින් අපි නීම් ටික පටන් ගත්තේ ඒ ගස් තමයි මේ පරිසරය කියලානේ. හැබැයි දැන් දන්නවා අපි මේ පස් යට ලේයර්ස් වලත් ලොකු පරිසර පද්ධති තියෙනවා. ඉතින් සිමෙන්ති වතුර නිකන් ඩිස්චාර්ජ් කරන එක අපිට නිකන් සාමාන්‍ය දෙයක් නේ. නිකන් එහෙම වතුර ටිකක් එළියට දැම්මම මොකද වෙන්නේ කියලා අපි හිතන්න පුළුවන් නේ. හැබැයි ඒකෙන් පවා ඒ ලොකු හානියක් අපි කරනවා දන්නේ නැතුව. ඉතින් එතකොට සිමෙන්ති වතුර අපි අයින් කරන්න වෙනවා නම් කොහොමද ඒක අයින් කරන්නේ? එහෙම නැත්නම් අපි කන්ස්ට්‍රක්ෂන් වලට ගත්ත
මොන හරි මටීරියල් සයින් කරන්න තියෙනවා නම් ඒක කොහොමද සයිට් එකේ වෙනම එකතු කරලා ඒක අන්තිමට හරි එහෙම නැත්නම් ඒක රීයුස් කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඒක හිතනවා. එතකොට ඒක මේ ඩෙබ්‍රිස් ගැන කියන අයිටම් එක අපේ ටූල් කිට් එකේ අයිටම් එකක් වෙනවා. ඒ වගේ. එතකොට අන්න ඒක අපි දැන් එන මාසය ඇතුළත අපි ඇත්තටම ටූල් කිට් එක ඩෙවලොප් කරනවා අපේ කමිටි එක. කමිටි එක කියන්නේ අපි අතන නීම් ටීම් එකයි WNPS එකයි SLI එකෙන් අපි ටීම් එකක් ඉන්නවා. මේක කරන ඒ ටීම් එක එකතු වෙලා අපි බේසික් ටූල් කිට් එකක් හදනවා. එතකොට ඒක පාවිච්චි කරලා තමයි අපි මොකක් හරි බේස් එකක් තියෙන්න බෑ. අලුතෙන්ම මේක ගැන හිතන කෙනෙක්ට මොනවා හරි එකක් තියෙන්න ඕනනේ මේක කොහොමද මේ කරන්නේ කියන එක. දැන් බලන හැමෝටම ඔක හිතනවාදීනේ මේක මේ කිව්වට මේක කොහොමද ඇත්තටම මේ කරන්නේ වගේ එකක් තියෙනවානේ. ඉතින් ඒකට අපි පොඩි ස්ට්‍රක්චර් එකක් ඒකටත් හදනවා. හැබැයි ඒක හරි ෆික්ස් කරලා අපි තියන්නේ මේක වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට්ස් වලට ඇත්තටම අප්ලයි කරද්දී ඩෙවලොප් වෙන්න පුළුවන් එකක් ඒක. ඒක රිසර්ච් එකක් වගේ හිතන්න. එතකොට ඒක එන මාසයක ඩෙවලොප් කරලා ඊට පස්සේ එන අවුරුද්ද පුරාවටම අපි ඕක ඒ ආකිටෙක්ට්ස්ත් එක්ක එකතු වෙලා ඕක කරනවා. ඒ වගේම කරගෙන යද්දී අපි හිතුවා මාස 3කට සැරයක් ලොකු වර්ක්ෂොප් එකක් තියන්න. ආකිටෙක්චර් ස්ටුඩන්ට්ස්ලා, ආකිටෙක්ට්ස්ලා, තව කැමති ජෙනරල් පබ්ලික් ඉන්න හැමෝම එකතු කරගෙන වර්ක්ෂොප්ස් කරන්න. එතකොට ඒකෙනුත් අපිට තව මේ කමියුනිටි එක ටික ටික වැඩි වෙනවා. ඒක මේ ලොකු මේ අපිත් එක්කම ඉන්න කට්ටිය තමයි ඔය මේ ආකිටෙක්ට්ස්ලා අපි එක්කම ඉන්නේ ආකිටෙක්ට් ස්ටුඩන්ට්ස්ලා, ආකිටෙක්ට්ස්ලා ඒ කට්ටිය. ඒකට ඔය කට්ටිය ඔහොම මේ කමියුනිටි එක ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ අපි එන අවුරුද්ද වෙද්දී අපිට හොඳ ක්‍රවුඩ් එකක් ඉඳි මේ ගැන හිතන කතා කරන මේක පාවිච්චි කරන කට්ටියක් ඉඳි. ඊට පස්සේ අවුරුද්දේ ඊළඟ ස්ටෙප් එකකට අපි එහා ස්ටෙප් එකකට යනවා. ඊට එන අවුරුද්ද වෙනකන් තමයි ඔය ටූල් කිට් එක ඩෙවලොප් කිරීම වෙන්නේ. ඔව්. තිලන කිව්වා වගේම ඇත්තටම මේ වගේ දේවල් අපිට එහෙම පලෙන් අපිට මේ ඉම්ප්ලිමෙන්ට් කරන්න බෑ. අපේ හැමෝගෙම කැමැත්තෙන් උවමනාවෙන් දැනුවත්භාවයෙන් තමයි මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන දෙයක් තමයි මේ පරිසරයත් එක්ක ඉදිකිරීම කියන දේ කරගෙන යන එක. මේ වගේ දේවල් අපි කාලෙන් කාලයට දකිනවා පරිසරය ගැන කතා කරනවා විවිධ ආකාරයේ අලුත් අදහස් එළියට එනවා. නමුත් ඒ දේවල් කොච්චර ප්‍රායෝගිකව අපේ මේ ප්‍රායෝගිකව යෙද වෙනවද කියන එක ප්‍රශ්නයක්. මේ ඔගොල්ලෝ කතා කරන මේ ටූල් කිට්ස් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල්ස් අසාර්ථක වෙන්නේ නැතුව කොහොමද මේ ඉස්සරහට ගෙනියන්න මොනවාරි මොකද සැලැස්ම කොහොමද වැඩපිළිවෙල මොකක්ද මේක? ඒක මේ ගොඩක්ම ඇත්තටම මේ බැලෑරු ප්‍රශ්නයක් නඳු නැහුවේ. ඒක ඇත්තටම ගත්තොත් අපි මං දේවල් කීපයක් කියන්නම්. එකක් තමයි අපිට මේ එකතු වෙලා තින්න කට්ටිය මම පුද්ගලිකවත් අපි මේ වැඩේට එකතු වෙලා ඉන්න කට්ටියටත් මේ වැඩේ මේ තියෙන පරිසර පද්ධතිය ආරක්ෂා කරගෙන මේ කන්ස්ට්‍රක්ෂන් කරනවා කියන එක සම්පූර්ණයෙන් මේක විසඳන්න බෑ අපිට. අපි මේක ස්ටාර්ට් එකක් තමයි මේ දුන්නේ. එතකොට හැබැයි අපිට ෂුවර් දේ තමා අපි මේ වැඩෙත් එක්ක දිගටම ඉන්නවා කියන එකයි. එතකොට අපේ කන්ට්‍රිබියුෂන් එක අපේ වගකීම ආකිටෙක් කෙනෙක් විදියට එතකොට මේ රටේ පුරවැසියෙක් විදියට වගේම මේ පරිසරයට ආදරය කරන කට්ටියක් විදිහට අපි මේ වැඩේ දිගටම ඉන්නවා. ඒක අපේ පැත්තෙන් අපි ස්ටෙප් බයි ස්ටෙප් මෙම් දිගටම කරගෙන යනවා. එතකොට ඒක එකක්. එතකොට අපි මේක අපි මේ අවුරුද්දක් දෙයක් කරලා මේ නවතින්නේ නැහැ. එක හැඩ ගනි. සමහරට මේ අපි හදාගෙන තියෙන කමිටි එක හරි ඒක සමහර විට වෙනත් දෙයකට පරිවර්තනය වෙන්න පුළුවන්. හැබැයි ඔය කරන වැඩේ දිගටම යනවා. ඒකට අපිට මෙහෙම සමහරට අපි කරන දේවල් වල මෙහෙම මේක තමයි අපි කරේ කියලා රිසල්ට් එකක් සමහරට අපිට කෙලින්ම දකින්න බැරි වෙයි. හැබැයි ඒක අනිවාර්යෙන් අපි දන්නවා මේකෙන් අපි ඉන්ඩස්ට්‍රි එක ඉන්ෆ්ලුවන්ස් කරනවා කියලා මේ වැඩේ. එතකොට අපේ කමිට්මන්ට් එක ගැන මේ කියන්නේ අපි කමිටඩ් කියන එක අපිට ෂුවර්. එතකොට නීම් ටීම් එක ගත්තත් අපි ඒක කිසිම එළියෙන් හෙල්ප් එකක් නැතුව අපි යාළුවෝ කට්ටියක් විදිහට අවුරුදු 15ක් තිස්සේ මේක කරගෙන ආවා කියන්නේම අපි තව දිගටම මේක කරගෙන යනවා කියන එක අපිට ඒක විශ්වාසයි. ඒ මේ ඒකට ඒක එකක්.
අනිත් එක අපි මේකේ තියෙනවා මේකේ මේ සාමාන්‍ය මේ වගේ දෙයක් කරද්දි තියෙනවා bottom up top down approach කියලා. එතකොට bottom up එක තමයි අපි මේ පටන් අරන් තියෙන්නේ. එතකොට top down කියන එක ගත්තොත් අපිට සමහරට policies, government policies නැත්නම් regulations ඒ තියෙන දේවල් වලින් enforce කරනවා සමහර rules regulations මේවා ඔයාලා follow කරන්න ඕන. නැත්නම් approval දෙන්නේ නැහැ වගේ දේවල්. එතකොට ඒක වඩා අපි බොටම් අප් එකකින් තමයි පටන් අරන් තියෙන්නේ. මොකද මේක ඇත්තටම එතකොට මේක නිකන් way of design වගේ. අපි මේක අපි කරේ නෑ කියලා කවුරුත් මොකුත් කියන්නේ නැහැ. හැබැයි මේක අපි තේරුම් අරගෙන අපි මේක වගකීමක් විදිහට නිකන් අරගෙන ඒක නිකන් අපි දැන් ආකිටෙක්චර් විදිහට අපි ඩිසයින් කරද්දී ඒක අපි වෙන දෙයක් දන්නේ නැහැ. අපි මේක තමයි එකම විදිහ දන්නේ. තැනකට ගේන්න. ඒක අපි ඒක කරන්න පුළුවන් ඩිස්කෂන් වලින් ඩිස්කෝස් එකක් හදන්න ඕනේ ගැන. අපේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට අපි ආකිටෙක්චර් ස්කූල්ස් එක්කත් මේක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. එයාලා දැනටමත් අපි මේ ඩිසයින් ප්‍රොජෙක්ට්ස් වලට ෆන්ඩමෙන්ටල්ස් ඇප්ලයි කරන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ ළමයි එක්ක මේක මේ ඩිස්කෂන් එක අපිට අපි ලෙක්චරර්ස්ලා විදිහට අපිට එයාලත් එක්ක මේක කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟට එන මේ ජෙනරේෂන් එකට අපි මේ එයාලගේ way of design එකක් මේ හදනවා. හැදෙනවා. මේ කරන වැඩත් එක්ක හැදෙනවා ඒක. මේ ඉතින් ඒක මේ bottom up approach එක කියන එක ඒක මේ කාලයක් යනවා ඒක. ඒකට කාලයක් යන එකට අපිට ෂුවර් අපි මේකට කමිටඩ් නේ. මේක දිගටම ඉන්නවනේ මේ වැඩේ. එතකොට අපි මේ කාලයක් තිස්සේ මේක ඩිස්කෂන් එක කොහොම යද්දි අපිට කල්චර් එකක් හදාගන්න පුළුවන්. නේචර් එකට රෙස්පොන්සිබල් විදිහට කන්ස්ට්‍රක්ෂන් කරන ආකිටෙක්චර් කට්ටියක් හැදෙයි. එතකොට ඇත්තටම එක පැත්තෙන් ගත්තාම ආකිටෙක්චර් කියන්නේ ලස්සනට බිල්ඩින් කරන කට්ටියක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම බිල්ඩින් ඇඳලා දෙන කට්ටියක් නෙවෙයි ආකිටෙක්චර් කියන්නේ. බිල්ඩින් යට ලොකු කතාවක් තියෙනවා ගොඩක්. ඒ බිල්ඩින් ඒ විදිහට වෙන්න ලොකු හේතු තියෙනවා. අන්න හරි. ඒක දැන් අපි දැන් මේකදී අපි මේ කතා කරන්නේ එන්වයරන්මන්ට් එක පැත්තෙන් අපි කොහොමද බිල්ඩින් එක ඒක ඒ පැත්තෙන් ඒක රිෆයින් වෙන්නේ කොහොමද කියන එක. බිල්ඩින් එක. එතකොට බිල්ඩින් එක නිකන් ඩ්‍රොයින් ඇඳලා දීමක් නෙවෙයි. අපි ආකිටෙක්චර් කියන්නේ මේ සමාජයේ ඇත්තටම ලීඩර්ස්ලා. ලීඩර් කෙනෙක් විදිහට හිතන්න ඕන. නැත්තම් මේක මේ නිකන් අපි කම්පිටිෂන් එකක් නෙවෙයි මේ අපිට ආකිටෙක් කෙනෙක් විදිහට වගකීමක් හම්බෙලා තියෙන්නේ. තව ආකිටෙක් කෙනෙක්ට වඩා මම බිල්ඩින් එක ලස්සනට කරන්න කියලා එකක් නෙවෙයි අපිට ඔළුවට එන්න ඕනේ. ඉතින් ඒක අපිට දැන් ආකිටෙක්චර් අපි මිනිස්සු විදිහට අපිට එහෙම තියෙනවා. අපිට කම්පිටිෂන් එකක් තියෙනවා. ඒක හෙල්දි කම්පිටිෂන් එක හොඳයි. හැබැයි ඒ කම්පිටිෂන් එක පැත්තකින් තියෙන ගම අපි ඊට වඩා බ්‍රෝඩ් විදිහට හිතන්න ගන්න ඕනේ. ඉතින් ඒ විෂන් එකක් තියෙන ලීඩර්ෂිප් එකක් තියෙන ආකිටෙක්චර් ටිකක් අපි මේ ආකිටෙක්චර් ස්කූල්ස් වලින් ඉස්සරහට එළියට ගන්න ඕනේ. ඒකට තව එකක්. එතකොට ඒකත් එක්කම අපි මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ආකිටෙක්චර් විතරක් නෙවෙයි ඉන්නේ. එතකොට තව ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. එතකොට ක්වොන්ටිටි සර්වේයින් හරි ඒ වගේ ලයිට් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. ඒකට කන්ස්ට්‍රක්ෂන් කරන කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් තියෙනවා. ඒ වගේම ආකිටෙක්චර් ඉන්වෝල් නොවි ජෙනරල් පබ්ලික් එක එයාලා හිතලා බිල්ඩින් හදනවා. ඇත්තටම ආකිටෙක්චර් ඉන්වෝල් වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. හැබැයි ලොකු ප්‍රමාණයක් හැදෙන්නේ ඇත්තටම ආකිටෙක්චර් මේ කන්ස්ට්‍රක්ෂන්ලා මේ කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් ඉන්වෝල් වෙන්නේ නැතුව කරන බිල්ඩින්ග්ස්. එතකොට මේ ජෙනරල් පබ්ලික් එකටත් මේක අපේ මේ ඉස්සරහට කරගෙන යද්දි හැමෝටම මේක හැමෝම හිතද්දි මේකත් එක්කම හිතන කල්චර් එකක් ඉන්ඩස්ට්‍රි එකේ හැදෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය බොටම් අප් අප්‍රෝච් එක තමයි අපේ මේන් මේ way of working අපේ මේ කමිටි එකේ අපි කරන විදිහ. ඉතින් ඒක අනිවාර්යෙන් එක අවස්ථාවලදී top down approach එකටත් top down ඒ කියන්නේ regulation හදන policy making වලට ඒක influence වෙයි. හැබැයි අපි මේන් ෆෝකස් එක තියෙන්නේ bottom up system එක. ඉතින් අපි දන්නවා මේක අපි අනිවාර්යෙන් අපි මේක මේ ඉන්ෆ්ලුවන්ස් කරනවා මේ ඉන්ඩස්ට්‍රි එක මේ නේචර් එක ප්‍රොටෙක්ට් කරගෙන
කොහොමද සෙන්සිටිව් විදිහට බිල්ඩින් හදන්න කියන එක ගැන කල්චර් එකක් හදන්න අපි ඒක අනිවාර්යෙන් කරනවා කියන එක අපිට මටත් මේ වෙලාවේ කියන්න පුළුවන් අද. තිලින කිව්වාගේම දැන් අපි ආකිටෙක්ස්ලා විදිහට ගොඩනැගිලි ඉදිකරගෙන යනවා. මොකද්ද මේකේ එන්ඩ් එක? මොකද්ද මේකේ මීට වැඩිය අපි සංවේදී වෙන්න ඕන තැන් ගොඩක් තියෙන්න පුළුවන්. තිලිනලා පරිසරයත් එක්ක මේ කරන ගනුදෙනුව ඇත්තටම අපි පරිසරයත් එක්ක කරන එක්තරා විදිහක ගනුදෙනුවක් තමයි මේ ගොඩනැගිලි හදන එක. මේ කාලයක් මේ ගස් වලින් වැහිලා තිබුණ ලෝකයක් නෙමෙයි අපි ගොඩනැගිලි හද. ඉතින් මේ දේවල් මම හිතන්නේ වැඩිපුර කතා කරන එකම තමයි ඕනේ. කතා කරන්නම තමයි ඕනේ. මේ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, එදිනෙදා අපි හම් වෙනකොට වෙන්න පුළුවන්. මේ කතා බහෙන්ම තමයි මේක ඔයගොල්ලෝගේ අප්‍රෝච් එක බොටම් අප් අප්‍රෝච් එක මේ සාර්ථක වෙන්නේ. ඉතින් මම සුබ පතනවා මේ තිලින සහ නීම් ටීම් කණ්ඩායම මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපි ඉස්සරහට හම්බෙමු, තව කතා කරමු මේක ගැන. අපි කවදා හරි දවසක මේ දේවල් සාර්ථක වෙලා මේවා අපේ එදිනෙදා අපේ ප්‍රැක්ටිස් එක ඇතුලේ වෙන දේවල් විදිහට දකින එක්තරා විදිහක සිහිනයක් වගේ දෙයක් නේ. අපි ඒකත් එක්ක හම්බෙමු. ඒ සිහින හැම දෙයක්ම සිහින විදිහටම තියෙන්නේ නැහැ, හැබෑ වෙනවා. ඉතින් අපි හිතමු මේක හැබෑ වෙන සිහිනයක් වෙයි කියලා. ඒ කියස්. අනිවාර්යයෙන්. එහෙනම් බොහොම ස්තුතියි තිලින අද අපිත් එක්ක එකතු වුණාට. හරි. අපි ආයේ හම්බෙමු දවස්. Thank you very much. Thank you.